Hello lamai. Welcome back to my YouTube channel. අන්න ඉතින් ගොඩාක් කාලයකට පස්සේ මම අදත් ඔයාලත් එක්ක අලුත් vlog එකක් share කරගන්න කියලා හිතුවා. අද අපි යන්න හිතුවේ beach. මොකද කියනවා නම් අද අපේ ගෙදරට නැන්දෑයෝ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි හිතුවා කට්ටියටම හොඳට enjoy කරන්න ඕන නිසා beach එක පැත්තේ රවුමක් දාලා යමු කියලා. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක. අයියෝ ඉතින් මේ බලන්නකෝ චුරුව තමයි වහින්න පටන් ගත්තනේ. අපි හිතුවේ අපට ආපහු හැරිලා ගෙදර එන්න වෙයි කියලා. හැබැයි වෙලාවට එහෙම වුණේ නෑ. ටික වෙලාවක් යනකොට පායන් ගත්තා. බීච් එකට යන අතරමඟ ඉස්සරහින් හම්බෙන මෙන්න මේ අරලිය ගස් පෙළියට මට ගොඩාක් ආස හිතුණා. සමහර වෙලාවට ගමනක ලස්සනම මතක වෙන්නේ ඩෙස්ටිනේෂන් එකම නෙමෙයි. අතරමඟ හමුවන මෙන්න මේ වගේ පුංචි දර්ශන. ගොඩක් වෙලාවට සැලසුම් කරපු තැන්වලට වඩා අපිට හදිසියේ හමුවන මෙන්න මේ වගේ තැන්වල තියෙන්නේ පුදුමාකාර ලස්සනක්. හරි ඉතින් දැන් වැඩි කතා ඕන නෑ. ලොකේෂන් එකට අපි ආවා. කොක්කල බීච් එකට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් ආපු ගමන්ම ෆොටෝ වීඩියෝ තමයි. සාමාන්‍යයෙන් ලොකේෂන් එකට ගියාට පස්සේ ලොකේෂන් එක දිය වෙනකන් ෆොටෝ වීඩියෝ ගන්න පිස්සුවක් මට හොඳටම තියෙනවා. ඉතින් මෙන්න මෙතනට ආවා බලු කොටියකුත්. එයාගේ නම් පුදුම සැරක් තියෙන්නේ. බලන්නකෝනේ මූණේ හැටි. මම එයා ළඟට ගිහිල්ලා ආපහු ෂේප් එකේ පිටිපස්සට ආවා. මොකද මට එයාගේ මූණ එච්චර ඇල්ලුවේ නෑ. බිසි ලයිෆ් එකෙන් ටිකක් ඈත් වෙලා මේ වගේ පුංචි මතකයන් ජීවිතයට එකතු කරගන්න අපි හැමෝම ආසයි. ඒ වගේම තමයි අපේ ජීවිතයේ හොඳම මතකයන් වෙන්නේ අපි ගොඩක් ආදරය කරන මිනිසුත් එක්ක ගත කරන මේ ලස්සන මොහොතවල්. ඉතින් මේකත් ඒ වගේ ලස්සන මොහොතක් වෙයි කියලා මං හිතනවා. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ අපේ දවස ලස්සන කරලා යන්න. තවත් සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ මුළු ජීවිතේම ලස්සන මතක වලින් පුරවන්න. ඒ නිසා ආදරය කරන අය එක්ක ගත කරන හැම මොහොතක්ම හිතේ තියාගන්න. ඒ වගේම ඒකට ලොකු වටිනාකමක් දෙන්න.
සමහර විට ඒ මතකයන් ෆොටෝ එකකින්, වීඩියෝ එකකින් හෝ කුමන ආකාරයකින් වෙන්න පුළුවන්. මොකද අපට අවසානයේ ඉතුරු වෙන්නේ ඒ මතකයන් ටික විතරක් නිසා. එහෙනම් ඉතින් අපි ආයෙම දවසක අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕන.